Hello boys. Video series එකේ දෙවෙනි වීඩියෝ එකෙන් අපි හම්බ වෙන්නේ. මුලින් වීඩියෝ එකේ complete description එකක් දුන්නා මගේ වැඩේ ගැන, engineer upgrade එක ගැන විස්තර ටිකක්. මේ episode එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වැඩේ කරමු. ඉස්සරහට බලමු කොහොමද වැඩේ කරගෙන යන්නේ. මම පිටිපස්සෙන් දැන් වාහනේ complete වැඩ ඔක්කොම complete කරලා තියෙන්නේ. වැඩේ කරගෙන යද්දී වෙච්ච දේවල් කරපු දේවල් තමයි මේ වීඩියෝ එපිසෝඩ් එකේ පෙන්නන්නේ. සහ මේකේ අවසානයේ මම ඔයාලට දෙන්නම් මේ වීඩියෝ එක දිග වැඩි වුණොත් ඊළඟ එපිසෝඩ් එකෙන් හරි බලාපොරොත්තු වෙනවා ඔයාලට දෙන්න මේකේ ගියපු පොස්ට් රිවීල් එකක්. එතකොට වැඩේ කරන්න සහ performance කරාට පස්සේ performance බලන්න ඕන දේවල් සහ අතරම ඩයිනෝ ටියුනින් එක අපිට ලැබෙන කර්ව්ස් ගැන පොඩ්ඩක් කතා කරනවා බලාපොරොත්තු වෙනවා මේ ටච් එකේ ඉන්න. සහ මුල් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකේ link එක මම මේකේ description එකේ දාලා තියෙනවා. ඒක බලලා මේක බලන්න ගත්තොත් වලට බලපො නැති කෙනෙක් නම් ටිකක් වැඩිපුර තේරුම් ගන්න පුළුවන් වෙයි. right අපි යමු වීඩියෝ එකට. මේ එන ටික ගලව ගන්න ඕනේ අපි. හරි අපි දැන් එයාබොක්ස් එක ඉන්ස්ටෝල් කරගෙන යන්නේ. මේකේදී අපිට මෙතන මෙන්න මේ පේන කට කපන්න වෙනවා. මොකද අපි ඉන්ස්ටෝල් කරන කට 4 ඉන්ච් මේක 4 ඉන්ච් නෙමෙයි මේ ඔරිජිනල් එන කට තියෙන්නේ. මේ කට අපිට 4.5 ඉන්ච් විදිහට කපන්න ඕනේ. මේක මේ ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකේ මේක කියලා පෙන්නලා තියෙනවා අපිට කොහොමද කැපෙන්න ඕන කියලා. 4.5 ඉන්ච් විදියට සර්කල් එක හදාගෙන ඒ සර්කල් එකට කපන්න ඕන කියලා. මම කරේ මේකට ආපු හෝස් ක්ලිප් එකක් කරගෙන ඒක 4.5 ඉන්ච් වලට හරියට හදාගෙන ඊට පස්සේ මේක තියලා මේකේ මාක් එක දාගෙන ඊට පස්සේ ඒක මාක් කරගෙන එයාසෝ එකෙන් කපන්න යනවා.
මම දැන් මෙතන කට කපලා පොඩි පේන්ට් කෝට් එකක් ගහලා ඊට පස්සේ බීන් එක දාලා තියෙන ටෙක්ටයිල් දාලා මොකද රස්ට් එක පොඩ්ඩක් නවත්ත ගන්න ඕන හින්දා අපිට මොකක් කරපු හින්දා ඒකට ටෙක්ටයිල් උත් කරලා පොඩි පේන්ට් කෝට් එකක් ගහලා කපපු පැනල් දෙකටම ට්‍රීට් කරලා බිගින් එක දාලා කරා. ඊට පස්සේ මම දාලා තියෙනවා මේ ඉන්ඩුකුල පයිප් ලයින් එක එල්බෝ එක මෙතන L shape එකට යන හින්දා මේ පයිප් එක අතුරට දැම්ම මේක දාලා තමයි එයා බොක්ස් එක දාන්න වෙන්නේ. මොකද නැත්නම් එයා බොක්ස් එක දැම්මට පස්සේ අපිට මේක දාන්න අමාරුයි. හරි මේ බලමු එයා බොක්ස් එක දාගන්න විදිය. හරි යාළුවනේ අපි ටර්බෝ එක ගලව ගත්තා. මේක තමයි ST18 ටර්බෝ එක. ලොකු කට්ටක් ගන්න උනා. මම හරි වැඩේ කරගත්තා. මම වලට ටයිම් ලැප් එකකින් දෙන්නම්. ඒ වුණාට මම හිතන්නේ ඔක්කොම තියෙනවා කියලා මට ටිකක් යට ගලවන ගන්න බැරි වුණා. but අවසාන ගලවන්න ටික නම් තියෙනවා කොහොම. හරි මම වලට පෙන්නන්නම් දැන් ගලුවට පස්සේ අතුරු කොහොමද තියෙන්නේ කියලා. හරි guys ඔහොම තමයි අතුරු දැන් තියෙන්නේ ගලුවට පස්සේ. මීට වඩා ඔයාලට පෙන්නන්න විදියක් නැහැ. මම වලට කිව්වා වගේ ST18 ටර්බෝ එකේ වෝටර් කූලින් තමයි තිබ්බේ. ඔයිල් කූලින් එක්කම වෝටර් කූලින් තිබ්බා. ඉතින් ඒකට ඒ වෝටර් කූලින් තිබ්බ හින්දා ඒකට යන ලයින්ස් වෝටර් කූලින් ලයින් එකක් තිබ්බා එන්ජින් එකෙන් එන්ජින් බ්ලොක් එකෙන් ඇවිල්ලා ටර්බෝ තරහා එන්ජින් බ්ලොක් එකට ඉන්ලට් වෙන මේ අපිට මෙන්න මේ බ්ලොක් නට් එක ගන්න වෙනවා. මම මේක ගත්තේ පෙට්‍රල් පාර්ට් එකෙන් ඕඩර් කරලා. මේක අපිට එන්ජින් එකේ එන්ජින් එකට ටර්බෝ එකකින් වෝටර් ඩ්‍රේන් වෙන තැන සීල් කරන්න වෙනවා. මේක තමයි යූස් කරන්නේ. ඒක සීල් කරන්න.
හරි දැන් අපි ටර්බෝ එක හයි කරලා ඉවරයි. ඩම් පයිප් එක ෆිට කරා සයිලන්සර් එක. එතකොට කොහොම එතන ඒකත් යටින් ෆික්ස් කරලා ඉවරයි. අපිට දෙන්න තියෙන්නේ උඩ මේ ඔයිල් ෆීඩ් ලයින් එක. ඊට පස්සේ තව දෙන්න තියෙනවා හයි කරන් තියෙනවා ඩම් පයිප් එකට EGT සෙන්සර් එක. හරි අපි බලමු දැන් කොහොමද කරන්නේ කියලා. මෙතන මගේ ඔයිල් ෆීඩ් ලයින් එක ටර්බෝ එකට දෙන තැන සෙට් කරද්දී පොඩි ප්‍රශ්නයක් ආවා. මෙතන තියෙන ලොකේෂන් එකත් එක්ක මගේ කීස් දාන්න බෑ වෙනවති ඕගොල්ලන්ට. ඉතින් එයාට මේක ලූස් කරනවත් අද කරන්නවත් දෙයක් නැහැ. ඉතින් මට කරන්න වෙන්නේ මේක ගාලා යතුරු දෙපැත්ත ගාලා අවශ්‍ය ස්පේස් එකක් හදාගන්න මේක කරකවන්න. වෙන ඔප්ෂන් එකක් නැහැ. බලමු අපි කොහොමද කරන්න කියලා. මම යතුරු මේ විදිහට ගාගත්තා. කටත් පොඩ්ඩක් ලොකු කරලා දැන් ප්‍රශ්නේ හරි ගියා. මේ පැත්තට දාලා පස්සේ මගේ දාගන්න පුළුවන්කම ආවා. right වැඩේ හරි. හරි මම දැන් ටෙම්පරලි ඉන්ටර්කූලර් එකයි එතකොට එයා බොක්ස් එකේ පයිපින් ටිකයි ටර්බෝ එකට එනකන් තියලා ටෙම්පරලි තියලා සෙටප් කරලා බැලුවා. පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. අතර මම මේක කරන්න කලින් මට වීඩියෝ එක ගන්න බැරුණා. මේ ඉන්ටර්කූලර් එක තියන්න මේ AC ලයින් එක පොඩ්ඩක් මෙහාට නවන්න ඕන. මෙතෙන්ට ලිවර් කරලා මෙහාට නවා ගන්න උනා. ඊට පස්සේ මෙතන යටත් ඔයගොල්ලෝ පේනවද නැහැ මෙතන මේ පයිප් මේ AC පයිප් එකත් ඒකේ අනිත් පැත්තෙන් එකත් පොඩ්ඩක් මෙහාට කරන්න ඕන. මොකද මේ 4 ඉන්ච් පයිප් එක ඇතුළට දානකොට නැත්තම් වදිනවා ඒකේ. ඊට පස්සේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේක මගේ එල්බෝ එක කපලා හරි මොකක් හරි කරලා හදලා මේක පොඩ්ඩක් පහත් කරගන්න ඕන. මොකද මේ තියෙන ගානට තිබ්බොත් මෙතන වදිනවා. මේක මට පහත් වෙන්නේ නැහැ මේ ඉන්ටර්කූලර් එක හරියට මවුන්ට් කරගන්න. බලමු කොහොමද ඒකට සොලියුෂන් එකක් ගන්න කියලා. හරි ප්‍රශ්නේ විසඳගත්තා. දැන් යම්තම් ගෑවෙනවා මෙතන පොඩ්ඩක් ඒ වුණාට මම ඒක හයි කරද්දී ඇඩ්ජස්ට් කරලා ඒකට මේට කරද්දී ගොඩක් දුරට ෂේප් එකේ නිවෙස් ඉන්ටර්කූලර් එක සෙට් වෙනවා. දෙන්න ඔය විදියට හරි කොනක ඉඳලා සෙටප් කරගෙන එන්නයි තියෙන්නේ දැන්. පුලිම ටර්බෝ එකේ යට කොනේ ඉඳලා හයි කරගෙන එන්න ඕන. අවසානයේ තමයි ඉන්ටර්කූලර් එක හයි කරලා ඉන්ටර්කූලර් එකේ වයරින් එකක් තියෙනවා පොඩි ෆෑන් එකට. ඒකත් ඊට පස්සේ තමයි කරන්න වෙන්නේ. ඒක අවසානට කරන්න වෙන්නේ. මුලින්ම ටර්බෝ එකේ ඉඳලා ඉන්ටර්කූලර් පයිපින් ලයින් ටික හරියට සෙට් කරලා ෆික්ස් කරගෙන එතනට එනකන් ඉවර කරනවා. ඊට පස්සේ බලමු.
මම දැන් ටර්බෝ එකේ ඉඳලා එයා බොක්ස් එකට පයිප්ලයින් එක හයි කරා, එයා ෆිල්ටර් එකත් හයි කරා අලුත් එක. හයි ෆ්ලෝ එයා ෆිල්ටර් එක ඉරු ෆ්ලෝ වගේ. එයා බොක්ස් එකේ ඉඳලා ටර්බෝ එකට යනකම් ලයින් ටික කම්ප්ලීට්. ඉතින් ඔක්කොම ටික හරි කියලා. බලමු අපි ඉතුරු ටික කොහොමද කරගන්නේ කියලා. දැන් දැනට ඔය ටික කම්ප්ලීට්. හරි, ඒ ප්‍රශ්නෙත් හරි. කව එකක් දැම්මා. දැන් මෙතන හිර වෙන ගතියක් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම පර්ෆෙක්ට් තියෙනවා. ඕකේ. කොස්ටන්ට්ලගේ මේක තමයි අපිට වෙලා තියෙන්නේ. මේක ඇලකම මෙතෙන්ට හොයන්න විදියට අපි මේක ඇලත් හයි කරමුද? ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. මේ ආපු කොස්ටන්ට්ලාගේ මෙතන ආපු පයිප් එක ඉන්ටේක් කරන් දෙන ඉන්ලෙට් සොකට් එක මේකට මැච් වෙන්නේ නැහැ මේ යන තව් වලට. ඉතින් ඊට පස්සේ මම කරේ පොඩි වෙනසක් තියෙනවා. මම මේකේ කටවල් ලොකු කරා ඇතුල් පැත්තෙන් විතරක්. ඒක නම වලට පෙන්වන්නේ නැහැ වීඩියෝ එකකින්. මේ විදිහට කටවල් ටික ලොකු කරා ඇනවලට සෙට් වෙන විදිහට හදාගෙන ඊට පස්සේ මම මේක දැන් හයි කරන්න යන්නේ. බලමු හයි කරද්දී හයි කරාට පස්සේ ඊට පස්සේ මම ඉන්ටර්කූලර් එක සෙටප් කරලා බැලුවා. ඇත්තටම ඉන්ටර්කූලර් එක ඇත්තටම එන්නේ මෙතෙන්ට මේ පයිප් සොකට් එක මෙහෙම තමයි අහුවෙන්නේ ඉන්නේ. මගේ මෙතන තියෙන ඉන්ලෙට් මැනිෆෝල්ඩ් එකේ කට ගොඩක් වෙනස් මේකට වැඩිය. මේකේ ලයින් දෙකකට වෙන් වෙලා තියෙනවා ඇතුලෙන්. ඉතින් ඒ නිසා මේ මට මෙතෙන්ට ඒක අල්ලන්න බෑ. ඒ නිසා මේක තියෙද්දිම මේකට කට හදලා ඊට පස්සේ මේකේ වටෙන් එන ඉන්ටර්කූලර් එකේ පයිප්ලයින් එක ඒගොල්ලෝ යොකු සෙටප් එක මට පොඩ්ඩක් ඒතකොට දැන් මැච් වෙන්නේ නැහැ. ඉතින් මට වෙනම එකක් පර්චේස් කරන්න වෙනවා. ටිකක් දිග ඉන්ටර්කූලර් ලයින් හොස් එකක්. බලමු ඉතින් මේක හයි කරලා ඊට පස්සේ හිමින් වැඩේ කරගෙන යමු. Okay, nice and beauty. ලස්සනට තියෙනවා. කිසිම උලක් උන්නේ නැහැ. දැන් මේකට හරියන පයිප් එකක් මට වෙනම පර්චේස් කරලා ගේන්න වෙනවා. ඇත්තටම මේ සෙටප් එකට ඒකත් කරන ගමන් බලමු. හරි යන්නේ. මම කරන්න යන්නේ ෆෑන් එකේ වයරින් එක දාගන්න ඉන්ටර්කූලර් එකට ආපු මේකේ තියෙනවා මේක බැටරි ලයින් එකට මේ හෙඩ් එක බැටරි ලයින් එකට දෙන්න ඕනේ. ඊට පස්සේ මේක අපේ
ඉග්නිෂන් පවර් එකට දෙනවා නම් ට්‍රිගර් වෙන්න. ඒත් එක ෆිල්ටර් එකක් තියෙනවා. ඒ වගේම මේක රිලේ එකක් තියෙනවා. මේක මම හිතන්නේ එතන කොනට මවුන්ට් කරගන්න. මවුන්ට් කරලා වයරින් එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ ඉන්ටර්වල් එක තියලා පයිපින් ටික සෙට් කරගන්න. Right. Intercooler එකේ fan එකේ wiring එක complete. ඒක තියෙන්නේ දැන් cable එක මෙතෙන්ට අරගෙන එන්න අන්තිම plug එක fan එකෙන් එන wire එක plug අතෙන්ද plug එකට plug කරන්න තියෙන්නේ. Okay. අපි දැන් intercooler එකේ ලයින්ස් ටික සෙට් කරගමු හිමින්. ඊට පස්සේ අපිට පුළුවන් ඉන්ටර්කූලර් එක තියලා හරියට සෙටප් කරගන්න. itu complete setup එක high කරලා ඉවරයි. airbox line turbo intercooler lines හැමදාම fix කරලා ඉවරයි, high කරලා ඉවරයි. සුද්දක් start කරලා දැන් බලනවා මම දැන් test එකක්. ඊට පස්සේ ඉතුරු ටික බලන්න ඕනි ස්නෝකල් එකේ side එකේ කරන්න ඕන ටික. Okay, දැනට මෙහෙම තමයි setup එක තියෙන්නේ. Right guys, itu වගේ වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි වුණා. මේ ඉතින් මම හිතුවා අනිත් ඊළඟ එපිසෝඩ් එකෙන් ඔයාලට ඉතුරු වැඩ ටික, ඒ කියන්නේ එළියේ ස්නෝකල් එකයි බොනට් ස්කූප් එකයි දාපු විදිහේ පේන්ට් පෙඩ ටිකයි ටික කරපු විදිහ පෙන්වන්න. එතනින් පස්සේ පම්ප් එක දාලා ඩයිනෝටියම් කරපු එක තමයි කරේ. ඒක ඊළඟ එපිසෝඩ් එකේ මම මුලින්ම වගේ දෙන්නම් ෆුල් ඩිස්ක්‍රිප්ෂන් එකක් කොස්ට් එක ගැන, ඒ සියලුම විස්තර ගැන අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙනවා.